අපි කවුරුත් අහලා තියෙන සමහර වෙලාවක ජීවිතේ යම් වෙලාවක හිතට අරගෙනත් ඇති කියමනක් ගැන අද අපි ටික කතා කරන්නේ. ඊයේ දවටුනා නම් අද නැගිටින්න. හරිම සරලයි වගේ නේද? ඒත් මේ වචන ටික ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා වගේ දැනෙනම. ඔව්. ඒකේ සරල බව තමයි ඇත්තට මේකේ තියෙන අර බලය. මුලින්ම හිතෙන්න පුළුවන් පරණ දේවල් අමතක කරලා දාන්න අද ගැන හිතන්න කියන එක කියලා. ඒත් ඊට වඩා ටිකක් ගැඹුරුයි. අර ඇද වැටීම කියන්නේ නිකම්ම වැටෙන එකක් නෙවෙයිනේ. නෙවෙයි. ඒක සමහර විට අර ජොබ් එක නැතිවීමක් වෙන්න පුළුවන්. නැත්නම් සම්බන්ධයක් බිඳ වැටීමක්, බලාපොරොත්තුවක් නැති වුණ එකක්. ඔව්. එහෙමත් නැත්නම් අපි කරපු වැරදක් නිසා වුණ දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. නැගිටීම කියන්නේ ඉතින් අන්නේ අත්දැකීමෙන් පස්සේ ආයෙත් පටන් ගන්න එක. අර හිත හදාගෙන ශක්තිය අරගෙන කරන උත්සාහය. ඒ කියන්නේ මේක නිකම්ම අතීතයේ අමතක කරන එකක් නෙවෙයි. අතීතේ මොකක් හරි දෙයක් අරගෙන අද දවසේ පාවිච්චි කරන එකක්. හරියටම හරි. ඒත් සමහර වෙලාවට අපි වැටෙනවනේ. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි විදියට. එහෙම වෙලාවක අදම නැගිටින්න කියන එක ටිකක් අමාරුයි වගේ නේද? ඒක ප්‍රායෝගිකද හැමතිස්සෙම? ඒක හරි වැදගත් කාරණාවක් ඇහුවේ. අද නැගිටින්න කිව්වම ඒකෙන් කියවෙන්නේ නෑ ඊයේ විඳ දුක් වේදනාව අද උදේ පාන්දර වෙද්දි අතුගාලා දාලා hinaවෙල ඉන්න ඕනේ කියලා. නැගිටීම කියන්නේ අර ක්‍රියාවලියක පටන් ගන්නම. ඒක හිතෙන් ගන්න තීරණයක්. ඔව්. හරි මම මෙතනම ඉන්නේ නෑ. මේ වැටුණු තැනින් මම කොහොම හරි ඉස්සරහට යනවා කියන අදහස. ඒක තමයි පළවෙනි පියවර. හරි. ඒ නැගිටීමට සමහර විට දවස්යයි සතියයි මාස ගණන් යනටත් පුරුවන්. ඒක වෙනම දෙයක්. ඔව්. ඒත් වැදගත්ම දේ තමයි ඒ නැගිටින්න ඕන කෙන අවශ්‍යතාවයේ තේරුම අරගෙන ඒකට අද දවසේ පුංචි හරි දෙයක් කරන එක. පුංචි හරි දෙයක්. ඔව්. සමහර විට වැටීමට හේතුව අපේ පාලනයෙන් පිට දෙයක් වෙන්න පුරුවන්. ඒත් අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ අන්න ඒක අපිට පාලනය කරගන්න පුරුවන් කියන එක තමයි මෙතන තියෙන්නේ. හරිම පැහැදිලි. එතකොට මේක අර අපේ පුද්ගලික ජීවිතයට වගේම සමහර වෙලාවට අර වැඩ කරන තැන වෘත්තීය ජීවිතයටත් අදාළ කරගන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. හිතන්නකෝ බිස්නස් එකක් හරියට කරගන්න බැරි වුණ කෙනෙක්. ඔව්. එක්සෑම් එකක් ෆේල් වුණ ශිෂ්‍යයෙක්. මේ අයටත් අර අද නැගිටින්න කියන එකෙන් යම් මඟ පෙන්වීමක් තියෙනව නේද? ඒ කියන්නේ පරාජය කියන්නේ අවසානය නෙවෙයි ආයෙත් පටන් ගන්න තැනක් කියලා. හරියටම හරි. මේක අර ඉංග්‍රීසියෙන් කියන්නේ growth mindset කියලා. ඒ කියන්නේ වර්ධන මානසිකත්වය කියන අදහසට බොහොම කිට්ටුයි. ඒ කියන්නේ අභියෝග අසාර්ථක වීම දකින්නේ අර තමන්ගේ බැරිකම් වල සීමාව විදිහට නෙවෙයි. ඒවා ඉගෙන ගන්න, දියුණු වෙන්න ලැබෙන chance එකක් විදියට. ඊයේ ඇද වැටීම කියන්නේ එතකොට වටිනා data ටිකක්. ඇයි වැටුනේ? මොකද උනේ? මොනවද ඉගෙන ගත්තේ? ඒක ඇත්ත. අද නැගිටිනම කියන්නේ අන්නේ data ටික බලලා තීරුම් අරන් තව ටිකක් ශක්තිමත්ව, තව ටිකක් දැනුවත්ව ආයෙත් පාර try කරන්න එක. සමහර වෙලාවට මේ නැගිටීම තනියම කරන්න බැරි වෙන්නත් පුළුවන්. උදව් ඉල්ලන එකත් අර නැගිටීමේ කොටසක් වෙන්න පුළුවන්. ඒකත් ඇත්ත. එතකොට බලද්දී ඊයේ ඇද වැටුණා නම් අද නැගිටින්න කියන මේ පුංචි වාක්‍ය ඇත්තරම හරිම ගැඹුරුයි නේද? ඔව්. ඒකෙන් අර පරාජය බාර ගන්න බෑ කියන එක, උත්සාහය අගය කරන එක, අද දවස ගැන හිතන එක. ඔව්. තමන්ගේ ප්‍රතිචාරය තෝරගන්න පුළුවන් කියන එක. ඒක මතක් කරලා දෙනවා. ඒක එක දවසින් වෙන දෙයක් නෙවී වුණත් ඒකට හිත හදාගන්න එකයි වැදගත්. ඔව්. අවසාන වශයෙන් අපි පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් අපි හැමෝමනේ ජීවිතයේ එක එක විදිහේ ඇද වැටීම් වලට මුහුණ දෙන්නේ. අනිවාර්යයෙන්ම. සමහර ඒවා අපේ මේවා. සමහර ඒවා සමහර වෙලාවට අපි කණ්ඩායමක් විදිහට මුහුණ දෙන ඒවා. ඔව්. මේ අද නැගිටිමු කියන අදහස තනි කෙනෙක්ගේ හිත හදා ගැනීමෙන් යහට ගිහින් අර ප්‍රජාවක් විදියට සමාජයක් විදියට අපි මුහුණ දෙන අභියෝගවලදී සාමූහිකව නැගිටින්නත් අදාළ කරගන්න පුළුවන් නේද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ නැගිටීම කියන එකේ තේරුම එක තැනදී එක සන්දර්භය ඇතුලේ කොහොමද වෙනස් වෙයිද? ඒ ගැනත් හිතන්න වටිනවා ඇත්තටම.